කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් ඉලක්ක කරගෙන ඔහුව ඝාතනය කිරීමට ඔත්තු බැලූ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වුණා. එම දෙදෙනා එම ව්‍යාපාරික ස්ථානයේ වීඩියෝ ගත කර දේශගතව සිටින මහා පරිමාණයේ පාතාල නායකයෙකු වෙත එම තොරතුරු ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. ඔවුන් දෙදෙනා මෙයට පෙරද මෙවැනි ඝාතන සඳහා ඔත්තු බැලූ බවට සැකයක් ඇති වී ඇති බැවින් මේ පිළිබඳ ඉදිරි පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මකයි. දෙදහස් 26 පෙබරවාරි 25 හා පෙබරවාරි 26 වන දින සපුකස්කන්ධ පොලිස් වසමේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සැලසුම් සකස් කර සිටි අපරාධකරුවන් සම්බන්ධව ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා නිලධාරියාට ලද තොරතුරක් සම්බන්ධ වැඩිදුර විමර්ශනයට අදාළ CCTV කැමරා පරීක්ෂා කිරීමක් 2026 වසරේ මාර්තු 3 වන දින සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. විෂයගත ව්‍යාපාරිකයන්ට සපුගස්කන්ධ පොලිස් වසමේ පිහිටි මූල්‍ය ආයතනයෙහි CCTV කැමරා පරීක්ෂා කරමින් සිටින අතරතුරේදී සැක සහිත අන්දමින් මෙම මූල්‍ය ආයතනයේ වීඩියෝ ගත කරමින් සිටි ඔත්තු බැලීමට පැමිණි බවට සැක සහිත කාන්තාවන් දෙදෙනෙකු නිරීක්ෂණය වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් අසලට පැමිණීමත් සමග මෙම කාන්තාවන් පලා යාමට උත්සාහ දැරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය විය. පසුව අත්අඩංගුවට ගන්නා ලද පළමු සැකකාර කාන්තාව ප්‍රශ්න කර පරීක්ෂා කිරීමේදී ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගත් මොෆීන් හොත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 80ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. පළමු සැකකාර කාන්තාවගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී 2026 වසරේ මාර්තු 3 වන දින ලබා ගන්නා ලද විෂයගත මූල්‍ය සමාගමේ වීඩියෝ දර්ශන WhatsApp මාර්ගයෙන් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙත යොමු කර තිබූ බවට තොරතුරු වාර්තා වේ. මෙහිදී අත්අඩංගුවටගත් පළමු සැකකාරිය වන්නේ පාක්කල ආරච්චිලාගේ ශානිකා ප්‍රියදර්ශනී නම් 1994 වසරේ උපත ලද කාන්තාවකි. ස්ථීර ලිපිනය සඳහන් වන්නේ අංක 7 3 වන අදියර කොටුවිල වැල්ලම්පිටියයි. මෙහිදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 80ක් අත්අඩංගුවට ගත් අතර ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 22000ක පමණ මුදලක් තිබී ඇත. එම පළමු සැකකාරියගේ සහයට පැමිණි අනෙක් සැකකාරිය පාක්කල ආරච්චිලාගේ ශහරා දෙව්මිනි නම් 2005 වසරේ උපත ලද කාන්තාවකි. මෙම සැකකාරියන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් බවට අනාවරණය වූ අතර මේ ලෙස පවුල් වශයෙන් එක්ව මනුෂ්‍ය ඝාතන සඳහා ඔත්තු බැලීම සිදු කළ පළමු අවස්ථාවද නැතහොත් මීට පෙර කොළඹ ප්‍රදේශයේ සිදු මනුෂ්‍ය ඝාතන සඳහා මෙයට පෙරද ඔත්තු බැලීම් සිදු කර ඇති දෑන්න පිළිබඳ මේ වන විටත් පරීක්ෂණ පැවැත්වේ.